හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. වෙනදා වගේම අදත් අරගෙන ආවා ඕගොල්ලන්ට ලස්සනම ලස්සන මානෙල් විශේෂයක්. මේ මානෙල් වර්ගයේ නම තමයි හනි ඩෙව් කියන්නේ. හනි ඩෙව් අලුතෙන්ම ආපු මානෙල් විශේෂයක්, හයිබ්‍රිඩ් විශේෂයක් වෙනවා. ඊටාම පොඩි ඉඩක හදන්න පුළුවන් නඩත්තුව පහසු ලස්සන මානෙල් විශේෂයක් තමයි මේක. පෙති ගොඩක් වැඩි, ඒ නිසා අනිත් මල් වලින් ගොඩක්ම කැපිලා පේනවා. ඒ වගේම තමයි හැමදාම මල් පිපෙනවා. වර්ෂයේ පුරාම මල් දෙන අලුත් මල් විශේෂයක් තමයි මේක. යාළුවනේ මේ මල් වර්ගය පාට තුනකින්ම පිපෙනවා. රෝස පාටයි, කහ පාටයි, තැඹිලි පාටයි. ඒ පාට තුන මික්ස් වෙලා හැදිච්ච ලස්සනම මානෙල් වර්ගයක් තමයි මේක. යාළුවනේ මේ මලට හනි ඩෙව් කියලා කියන්නම හේතුව ඕගොල්ලන්ට මල දැක්කහම පේනවා ඇති. මී පැණි වගේ මැද තද කහ පාටක් තමයි තියෙන්නේ. වටේට රෝස පාටයි, තැඹිලි පාටයි මික්ස් වෙලා තියෙනවා. හරිම ලස්සන සුවඳ විහිදවන මලක් මේක. මල පිපෙනකොට ඈතට ලොකු සුවඳක් දැනෙනවා. හරිම සුවඳයි. ඒ වගේම තමයි මල හරිම මෘදුයි. පෙති ගොඩාක් තියෙන නිසා මේ මල හරිම වර්ණවත් මලක් වෙනවා. ඇහැට දැක්කහම හරිම ප්‍රියජනක මලක් මේක. අපිට මේ මල් ඕන තරම් හදන්න පුළුවන්. මොකද මේ වර්ගය ඉක්මනින් බෝ වෙනවා. හදාගන්නත් ලේසි. ඒ වගේම තමයි පොඩි ඉඩක මේ වර්ගය හැදෙන නිසා අපිට ගෙදරක හරි ව්‍යාපාරික ස්ථානයක හරි මේ වර්ගය තියන්න පුළුවන්. එතකොට ඒ ස්ථානය ආකර්ෂණීය කරගන්න පුළුවන් එක මෙවලමක් බවට මේක අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ මේ ඕලු නෙළුම් මානෙල් කියන ජලජ ශාක අනිවාර්යයෙන්ම පිරිසිදුකමේ සංකේතයක් කියලා මිනිසුන් හඳුන්වනවා. ඒ නිසා ඕගොල්ලන්ට මේ වගේ වර්ගයක් ඕගොල්ලන්ගේ ප්‍රියතම ස්ථානයකට එකතු කරගත්තොත් එතන තියෙන ලස්සන තවත් සුන්දරත්වය තවත් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ මේ මල් දිහා අපිට ගොඩක් වෙලා බලාගෙන ඉන්න පුළුවන්. හිත නිමෙනවා. මොකද මේ මල් වල හැඩය සහ ලස්සන ගොඩක් ලොකුවට තියෙන නිසා. ඒ වගේම තමයි යාළුවනේ හැමදාම මල් දෙනවා. අපිට ලොකු කරදර වෙලා මේ වර්ග හදන්න උවමනා වෙන්නේ නැහැ. හැමදාමත් මල් දෙනවා. පොහොට්ටුත් ගොඩාක් හම්බෙන නිසා හරිම ලස්සනයි මේ වර්ග. යාළුවනේ මම මේ වර්ග ඕගොල්ලන්ට කියනවා වගේම මේවා පැල කරගන්න විදිහත් මම ඕගොල්ලන්ට කියලා දෙන්නම්. මම මේවා පැල කරන්නේ සාමාන්‍ය කොම්පෝස්ට් පොහොර වගේ කොළරඩු එකතු වෙලා තියෙන තැනක තියෙන පස් අරගෙන, ඒ පස් අරගෙන ඒකේ තියෙන ගල් වැලි, ඒ කියන්නේ ඒකේ තියෙන අනිත් දේවල් අයින් කරලා පස් ටික විතරක් ගන්න. ඕගොල්ලෝ ප්ලාස්ටික් බේසමකට හරි එහෙම නැත්නම් සිමෙන්ති පොට්ටයකට හරි මොකක් හරි ඕනම දෙයකට මේ පැලේ හිටව ගන්නවා නම් ඒ පස් ටික දාන්න කලින් පොට් එක අනිවාර්යයෙන්ම තියන්න හිරු එළිය හොඳට වැටෙන තැනකින් තියලා පොට් එකටම පස් ටික දාගන්න. පොට් එක ඇතුළට වෙනම වාජන තියලා එහෙම පැල කරගන්න එපා. මොකද ඒ පොට් එකේ විතරක් පස් තියෙන නිසා එතකොට පැලේ මල් පොඩි වෙනවා. පැලේ පොඩියට තමයි හරියන්නේ. ඒක පස් ටික අර පොට් එක ඇතුළටම දාගත්තාම එතකොට මුලත් හොඳට දිගට ගිහිල්ලා ලොකු පැලයක් වගේම හොඳ ලොකු නිරෝගීමත් මලකුත් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේ ඕගොල්ලෝ පොට් එකකට පස් ටික දාලා මේ ගන්න පැලය හොඳට මැදින් හිටව ගන්න. හිටවගෙන හොඳ පිරිසිදු වතුර දාන්න. අර පස් වලටම ඔස්මොකොට් බැලන්ස් කියන පොහොර එකෙන් පොඩි ස්වල්පයක් අරගෙන කලවම් කරන්න. කලවම් කරලා තමයි පැලේ හිටව ගන්න ඕනේ. හිටවගෙන තද අවුවෙන් තියන්න. එතකොට ඕගොල්ලන්ට සතියකමාරක් යනකොට අනිවාර්යයෙන්ම පැලේ හොඳට දැල්ලක් ඇවිල්ලා පැලේ පැලවෙලා තියෙන ඕගොල්ලන්ට පෙනේ. ඊට පස්සේ
හිරු එළිය හොඳට වැටෙන නිසා හිමීට මාසයක් යන්න කලින් ඕගලන්ට හොඳ නිරෝගීමත් මලක් මේ වගේ ලබා ගන්න පුළුවන්. ඒ වගේ ඕගොල්ලෝ මේ වගේ ඕලු නෙළුම් මානෙල් හිටවල බලන්න. අර ගොම එහෙම නැත්තම් වෙල් මඩ එකතු කරලා මේ එකතු කරාම හුඹස් මැටි එකතු කරනවා සමහර අය. ඒව එකතු කරාම සාමාන්‍යයෙන් ටික කාලයක් හොඳට පැලේ තිබිලා ඊට පස්සේ මුලකුණු වෙන්න බලනවා. එහෙම මුලකුණු වෙන්නේ නැතුව හැමදාම පැලයක් හොඳට නිරෝගීව තියාගන්න නම් හොඳට කොම්පෝස්ට් මිශ්‍ර පස දාන්න. එතකොට ඕගොල්ලන්ට හැමදාම හොඳ පැලයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ටික කාලයක් යනකොට මාස 3ක් විතර යනකොට මේ පැලේ නිකන් බාල වෙන්න වගේ බලනවා. මොකද අර අපි එකතු කරපු පස් වල පොහොර ප්‍රමාණය අඩු වෙලා තියෙන නිසා. ඒ වගේ වුණාම ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම පැලේ ගලවන්න. ගලවලා අලුත් පස් අරගෙන අලුත් පස් පොට් එකට දාලා හිටව ගන්න. ඒ පැලේම හොඳට හොදලා එතකොට ඕගොල්ලන්ට ආයිත් ඒ පැලේ වර්ධනය වෙනවා දකින්න පුළුවන් වෙයි. ඊට පස්සේ ඒ පැලේ මේ අපි ආයි අලුත් පැලයක් වගේ හොඳට මල් ඇවිල්ලා හොඳ නිරෝගී පැලයක් ආයි බිහි වෙයි. ඒ වගේ ඕගොල්ලොත් කරලා බලන්න යාළුවනේ. මේ වගේ හොඳ මල් ශක්තිමත් නිරෝගී මල් ගන්න නම් හිරු එළියයි පොහොරයි හොඳ පිරිසිදු වතුරයි අනිවාර්යයෙන්ම ඕන වෙනවා. තව යාළුවනේ ඕගොල්ලන්ට මොනවා හරි අපෙන් ඕලු නෙළුම් මානෙල් සම්බන්ධයෙන් මොනවම හරි ගැටලු තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් යටින් දාලා තියන්න. අපි ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඒවට විසඳුම් ගෙනල්ලා දෙන්නම්. ඒ වගේම තමයි අපේ මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. අපි ගාව මේ වගේ තවත් ජලජ ශාක විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි ඒව එකින් එක ඕගොල්ලන්ට අරගෙන එන්නම්. මල් හදන්න අමාරු අය බලලා රස විඳින්න මේ මල් වල ලස්සන. යාළුවෝ හැමෝම අපේ YouTube channel එකත් එක්ක දිගටම රැඳී සිටින්න. අපේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. අපේ වීඩියෝ තවත් ඉස්සරහට මේ වගේ ලස්සන මානෙල් ඕලු සහ නෙළුම් වර්ග බලා ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරන්න. අපේ වීඩියෝ එකට like එකක් දාලා කමෙන්ට් එකක් දාලා දාන්නත් අමතක කරන්න එපා. අපේ වීඩියෝ බලන හැමෝටම ගොඩක්ම ස්තුතියි.